ආයුබෝවන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම ලංකාවේ වාහන මාකට් එකේ මේ දවස්වල ඇහෙන කතා එක්ක බලනකොට පාවිච්චි කරපු එහෙමත් නැත්නම් යූස්ඩ් වාහනවල මිල ගණන් මේ ඔක්තෝබර් මාසේ අන්තිම සතිය වෙද්දී වෙනස් වෙලා තියෙන ආකාරය අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා bell notification එකත් on කරලම තියාගන්න. වෙළඳපොළ තිබ්බ තරඟකාරී ඉල්ලුම ජපානයේ ඔක්ෂන් වල වාහන මිල ගණන් අඩු වීම, ඒ වගේම ආනයනකරුවන්ට රජයෙන් ගහලා තියෙන ටැක්ස් වගේ කාරණා හින්දා වාහන මිල ක්‍රමක්‍රමයෙන් දැන් එමීට පල්ලම් බහිනවා. මේක ඉතින් රටේ බහුතර ජනතාවගේ එක බලාපොරොත්තුවක් කිව්වොත් හරියටම හරි. මොකද පහුගිය කාලේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ එහෙම ඔක්තෝබර් නොවැම්බර් කියලා කියන්නේ ඉතින් මාකට් එකේ මිල උච්චතම දවස්. බ්‍රෑන්ඩ් නිව් වාහන ආපු ගමන් මිල අඩුවේ කියලා බලාපොරොත්තු තියාගත්තත් රජයට ගෙවන ටැක්ස් ටිකයි වාහන ගෙන්නන අයට දෙන්න වෙන සල්ලි කන්දයි එක්ක අලුත් පරණ වාහන මිල ඔක්කොම ආයිත් වැඩි වුණා. මොන මාකට් එකේ වුණත් ඉතින් මිල හැමදාම වැඩි වෙන්නේ නැහනේ. කොයිම මොහොතක හරි ක්‍රෑෂ් එක සිද්ධ වෙනවා. මිල කීයේ වුණත් වාහන ගන්න බලන් ඉඳපු සෙට් එක දැන් අරන් ඉවරයි. සේල් අයිතිකාරයෝම දැන් කියනවා වාහනයක් විකිනෙන්නේ බොහොම කලාතුරකින්ලු. ඉස්සර නම් ප්‍රශ්නේ තිබ්බේ වාහන මාකට් එක තිබ්බත් බ්‍රෑන්ඩ් නිව් වාහන ආවේ නැහැ. කොටින්ම කිව්වොත් ඉල්ලුමට සැපයුම තිබ්බේ නැහැ. හැබැයි අද වෙද්දී ගන්න අලුත් වාහන ඕනි තරම් තියෙනවා. ඒත් හැබැයි වාහන වලට තිබ්බ ඉල්ලුම ඉස්සරට සාපේක්ෂව දැන් සෑහෙන අඩු වෙලා තියෙනවා. ලක්ෂ 60ත් 80ත් අතර රේන්ජ් එකේ මිල වෙනස් වුණ වාහන මේ මාසේ අන්තිමට මොනවද කියලා අපි මුලින්ම බලමු. ලිස්ට් එකේ අපේ මුලින්ම තියෙන්නේ ඩයිහට්සු සමාගමෙන් නිෂ්පාදනය කරපු ඩයිහට්සු ටෆ්ට් මෝටර් රථය. මේක ලංකාවට බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ලංකාවේ කලින් තිබ්බ නැති වාහනයක්. අලුත් වාහන ආනයනයත් එක්ක ආපු මේ වාහනේ ඩිසයින් එක ටිකක් මිනි හමර් එකක් වගේ. මීට මාස 5-6කට කලින් ලක්ෂ 85-95 අතර රේන්ජ් එකේ මේක මිල බලා ගන්න ලැබුණා. හැබැයි අද දවස වෙද්දී මේ ඩයිහට්සු ටෆ් ලක්ෂ 78-79 අතර මිල ගණන් වලට තමයි දැන්වීම පළ වෙන්නේ. හයි ස්පෙක් වාහන දැන් 79 ඉඳලා බලා ගන්න ලැබෙනවා. කලින් මිලත් එක්ක බලනකොට ලක්ෂ 6-10ත් අතර ප්‍රමාණයකින් මිල පහළ බැහැලා තියෙනවා. ඊට පස්සේ Toyota Vitz ගත්තොත් 2015-16 නිෂ්පාදනය කරපු වාහන දැන් 60-70ට අඩු වෙලා තියෙනවා. පහුගිය කාලේ කළුකඩ මිල රජ කරපු වාහනයක් තමයි මේ Vitz කියලා කියන්නේ. ලක්ෂ 80න් උඩ තමයි 95%ක්ම වාහන විකුණුනේ. Vitz බ්‍රෑන්ඩ් නිව් දැන් එන්නේ නැති වුණත් ඒ වෙනුවට එන Toyota Yaris එක දැන් 90 ගණන් වලට විතර මිල බැහැලා තියෙනවා. ඉතින් ටිකක් හිතලා බලන්න. ලක්ෂ 90-95ක් වියදම් කරලා 2024-25 Yaris එකක් ගන්න පුළුවන් කෙනා 80-85ක් දීලා අවුරුදු 10ක් පරණ වාහනයක් කීයටවත්ම ගන්නේ නෑනේ. අන්න ඒ කතන්දරේම තමයි මේ Vitz එකටත් උනේ. කළුකඩ මුදලාලිලා මොන සෙල්ලම දැම්මත් මාකට් එකේ දැන් මේ වාහනවල මිල පහළ ගිහිල්ලා තමයි තියෙන්නේ. ඊට පස්සේ බලමු Suzuki Wagon R. ලංකාවේ වාහන මාකට් එකේ ගිනි බෝම්බේ. මේකේ මිල අනුව තමයි පහුගිය කාලේ මාකට් එකේ අනිත් වාහනවල මිල තීරණය වුනේ. කොටින්ම කිව්වොත් Wagon R තමයි මාකට් එකේ මිල තීරකයා විදිහට වැඩ කළේ. 2023-24 නිෂ්පාදනය කරපු Wagon R FX වල මිල දැන් ලක්ෂ 70-75 සීමාවට ඇවිල්ලා තියෙනවා. මේ බේස් ට්‍රිම් එකේ පහුගිය ටිකේ මිල පළ කළේ ලක්ෂ 80න් උඩ. අද වෙද්දී ලක්ෂ 8කින් විතර මිල අඩු වෙලා තියෙනවා. එතකොට ලංකාවේ තිබ්බ පරණ Wagon R වල මිල අඩු වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. කලින් 60න් උඩ දැන්වීම පළ කරපු ඔක්කොම දැන් 55-58 සීමාවට අඩු වෙලා තියෙනවා. ඒ වගේම 2014-2015 නිෂ්පාදනය කරපු Wagon R FZ මොඩල් වාහනේ දැන් ලක්ෂ 50-52ට එහෙමත් දැන්වීම පළ කරලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊළඟ වාහනේ විදිහට Daihatsu Mira බැලුවොත් මේක තමයි ලංකාවට ආපු මිල අඩුම ජපන් වාහන. 2023 නිෂ්පාදිත ඒවා විකිනෙන්නේ 60-65ත් අතර. පහුගිය මාසෙක බලද්දී මේ වාහනේ මිල ඇත්තටම තාම එහෙම දැනෙන්න අඩු වෙලා නැහැ. 90 ගණන් 80 ගණන් වාහනවල මිල ලොකු ගණන් වලින් අඩු වුණාට Mira එකේ තාම ෆික්ස් මිලක් තමයි බලා ගන්න ලැබෙන්නේ. මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් 55-60ට ආවොත් එතනින් පහළ විකිනෙන සෑහෙන වාහන ප්‍රමාණයක මාකට් එක නැත්තටම නැති වෙනවා. කළුකඩ මුදලාලිලා මේ ලක්ෂ 60-65 අතර විකිනෙන වාහන ටික තාමත් තුරුම්පුවට තියාගෙන ඉන්නා කියලා තමයි මට නම් පෞද්ගලිකව හිතෙන්නේ. ඉතින් ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. Suzuki Xpatia එක බැලුවොත් 2023 නිෂ්පාදිත වාහන 77 ඉඳලා මිල පළ කරලා තියෙනවා. පහුගිය ටිකේ 85න් උඩ විකුණන වාහනයක් තමයි මේ Xpatia එක. හැබැයි අද වෙද්දි ලක්ෂ 5ත් අතර ප්‍රමාණයකින් මිල පහළ ගිහිල්ලා තියෙනවා. 2015-16 නිෂ්පාදනය කරපු Xpatia බේස් ට්‍රිම් දැන් 56ත්
60 අතර තමයි මිල පළ කරන්නේ. ස්පේෂියාගේ හයිස්ම ඩ්‍රීම් වාහනේ අද වෙනකොට ලක්ෂ 70ට ඇවිල්ලා තියෙනවා. කලින් ඉතින් මේවා 80ට 90ට විතර විකුණන්න මිල පළ කරපුවා. Mitsubishi EK Wagon එකේ මිල ගණන් බැලුවොත් මේක ලංකාවේ එච්චරම ප්‍රසිද්ධ වාහනයක් නෙවෙයි. Suzuki Wagon R එකට තියෙන බොරු හයිප් එක හින්දා මේ වාහනේ මාකට් එකේ ඇතරම වැඩි හයිලයිට් වෙන්නේ නැහැ. Wagon R FX බේස් ට්‍රිම් එකත් එක්ක කම්පෙයාර් කළාම මේ EK Wagon එකේ සෑහෙන ඔප්ෂන්ස් ටික බලා ගන්න පුළුවන්. Mitsubishi EK Wagon එකයි Wagon R FX එකයි කම්පෙයාර් කරලා හදපු සම්පූර්ණ වීඩියෝ එකක් අපේ channel එකේ තියෙනවා. මේ උඩ දිස් වෙන කාඩ් එකෙන් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. 2023 නිෂ්පාදිත EK Wagon පහුගිය මාසවල මිල ලක්ෂ 75ත් 79ත් අතර තමයි බලා ගන්න ලැබුණේ. හැබැයි 2025 ඔක්තෝබර් ඒ කියන්නේ මේ මාසේ අන්තිම වෙද්දි මේ මිල ගණන් ලක්ෂ 5කින් විතර අඩු වෙලා තියෙනවා. කිලෝමීටර් 4000ක් 5000ක් දුවපු වාහනයක් දැන් 70ට 72ට වගේ මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන්. ඉන්දියන් ඇල්ටෝ 800cc වාහනයත් පහුගිය දවස්වල මාකට් එකේ මිල තීරණය කරපු තවත් වාහනයක්. ත්‍රී වීල් එකකට පස්සේ කාර් එකක් කියලා ගන්න පුළුවන් එකම වාහනේ තමයි මේ ඉන්දියන් ඇල්ටෝ එක. බ්‍රෑන්ඩ් නිව් වාහන ආවට පස්සෙත් මේ ඇල්ටෝ වල මිල ලක්ෂ 5-10 ප්‍රමාණයකින් වැඩි වුණා. හැබැයි දැන් වෙද්දි මේ වාහනේ ඉල්ලුම සෑහෙන අඩු වෙලා තියෙනවා. 2015-17 නිෂ්පාදිත වාහන මීට මාස කිහිපයකට කලින් විකුණන්න දාලා තිබ්බේ ඔක්කොම 40න් විතර උඩ. සමහරු තව මිල උස්සන්න කියලා හිතාගෙන 45ට විතරක් දැන්වීම් දාන්න පටන් ගත්තා. හැබැයි මේ වෙද්දි නම් බහින කලාව පටන් අරන් තියෙන්නේ. 40යි 42යි කියපුවා දැන් 34ට 36ට මිල පළ කරනවා. ඇත්තම කතාව මේ වාහනේ මේ ගානටවත් කීයටවත්ම වටින්නේ නැහැ. ගොඩක් මිනිස්සු ඒක දන්නවා. දවසින් දවස ඉල්ලුම අඩු වෙන්නේ අන්න ඒ කාරණාව හින්දා. තව මාස කිහිපයක් යද්දි මීටත් වඩා ගාන සෑහෙන ප්‍රමාණයකින් අනිවාර්යෙන්ම අඩු වෙනවා. ආරක්ෂාවට එයා බෑග් එකක්වත් එන්නේ නැති මේ ඇල්ටෝ එක අනිවාර්යෙන් 20ට 25ට එන්න ඕනි. 2015 එකක් ගත්තත් දැන් අවුරුදු 10ක් පරණයි. සමහර ෆස්ට් ඕනර්ස්ලා නම් තම චීස් කෑලි වගේ පාවිච්චි කරන අයත් ඉන්නවා. හැබැයි බහුතරයක්ම මේ ඉන්දියන් ඇල්ටෝ විකුණන්න දාන්නේ දුවලා පට්ට ගහපුවා. මේ මාසේ අන්තිම වෙද්දි ලක්ෂ 30ත් 50ත් අතර විකිනෙන මිල වෙනස් වුණු තවත් වාහන කීපයක් ගැන සඳහන් කළොත් අද වෙන විට 43-45ත් අතර මිලදී ගන්න පුළුවන් Suzuki Swift Jeep මොඩල් එක. ඒ වගේම Swift එකේ Beetle ඉන්දියන් වාහනේ දැන් විකිනෙන්නේ 37ත් 39ත් අතර මිල පරාසයක. ලක්ෂ 29ත් 31ත් අතර මේ දිනවල දැන්වීම් පළ කරන වාහනයක් තමයි මේ Micro Panda එක. කලින් 20-25 අතර මිල ගණන් වලට විකුණුණත් පහුගිය කාලේ මිල වැඩිවීමත් එක්ක 35ට විතර තමයි මෑතක් වෙනකම්ම මේ Micro Panda ලැබුණේ. හැබැයි දැන් තියෙන ඉල්ලුම අඩුවීමත් එක්ක අද වෙද්දි 29-30 වගේ ගණන් වලට මේක මිල පහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 2011-12 වර්ෂවල නිෂ්පාදිත පෙරඩුවා විවා එලයි දැන් මිල පළ කරන්නේ 38ත් 43ත් අතර. ඔටෝ මැනුවල් වර්ෂන් වෙන වෙනම බලද්දි මේ වාහනවල මිලේ පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔක්තෝබර් මාසේ අන්තිම වෙද්දි වාහන මාකට් එකේ මිල වෙනස් වීම පිළිබඳව. අපි මේ බලපු උදාහරණ කීපයට අමතරව මේ ප්‍රයිස් රේන්ජ් වල විකිනෙන තවත් වාහන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවයි මිල ගණන් වල අප්ඩේට්ස් ඕනි නම් අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. කවුරු මොන කතාව කිව්වත් සම්පූර්ණ වාහන මාකට් එක දිහාම බැලුවම පේන දේ තමයි අඩුම තරමේ ලක්ෂය බැගින් හරි වාහන මිල අඩු වීගෙන යනවා. මේ වෙන දේ වළක්වන්නත් හැබැයි සමහරු ක්‍රියාත්මක වෙනවා. සමහරු අර ඉස්සර වගේ ආයිත් ගිනි ගණන් වලට දැන්වීම් පළ කරන්නත් පටන් අරන් තියෙනවා. හැබැයි දැන් මිනිස්සු දන්නවා වාහන මාකට් එකේ ඇත්තම කතාව. ඉතින් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ ලැබේවා.